আসলে আমি ভালো স্পিন করাতে পারছিলাম। রান আউটটি ছিল গেম চেঞ্জিং পয়েন্ট। মিলান রাত্নানাইকে এবং জানিথ লিয়ানাগে এই দুই ফিল্ডারকে কৃতিত্ব দিতে হবে। কামিন্দুও দারুণ বোলিং করেছে। ඒ දෙක තමයි ගේම් එක චේන්ජ් වෙන්න සහ අපේ පැත්තට ගේම් එක හැරෙන්න මූලිකම හේතු වුනේ. මේ තනතිල්ල ගැන පොඩ්ඩක් කතා කරා නම් සාමාන්‍යයෙන් මේක ප්‍රේමදාස තනතිල්ල වගේද වෙනසක් තිබුණාද මේකේ? නෑ අපි පහුගිය කාලෙම ක්‍රීඩා කරපු ආර් ප්‍රේමදාස තනතිරුව වගේම තමයි අපි දැනගත්ත අපි ඊට කලින් ඕස්ට්‍රේලියා සීරීස් එකෙත් ඉන්දියා සීරීස් එකෙත් අපි මුලින් පන්දුවට පහර දීලා අපි ලකුණු 240ක් 250ක් අපි කොහොම හරි බෝඩ් එකට දාගත්තොත් අපේ බෝලින් එක අපිට ගොඩක් විශ්වාසයි තරඟ ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඉතින් මම හිතන්නේ තනතිරුව වෙනදා වගේම ආර් ප්‍රේමදාස තනතිරුවක් තමයි දක්නට ලැබුණේ. වනින්දු වගේ කකුලේ ආබාධයක් වගේ පිට දැක්ක මොකක්ද ඒ පිට පැහැදිලි කරලා කියන්න පුළුවන්ද? නෑ මම හිතන්නේ ඒක ක්‍රෑම්ප් එකක් ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි. අනිත් එක තමයි මම හිතන්නේ 5 run penalty එකක් ආවා අන්තිම ඕවර් එකේ අම්පයර්ස්ලාගෙන් ඒ ගැන චුට්ටක් අපිට පැහැදිලි කරලා කියන්න පුළුවන්ද? ඔව් ඒ වෙලාවේ අපි සිලි පොයින්ට් ක්‍රීඩකයෙක් යොදන්න එයා පැට්ස් දාගන්න ඕනකම තිබුණා චරිත. ඉතින් ඒකට වෙලාව ගන්න ගිහිල්ලා තමයි මම හිතන්නේ මේ පෙනල්ටි එක ආවිත් ඒක මේ තරගේ වෙච්ච දෙයක්. ඉතින් මම හිතන්නේ ඉදිරි තරඟවලදී වගේ දේවල් වෙයි කියලා. මනිදු පෞගේ මාස 12දී ගොඩක් එක් දින තරඟවල ජයග්‍රහණය කරලා තිනවා ඕස්ට්‍රේලියාව එක්ක ඉන්දියාව එක්ක සාද විශිෂ්ට පර්ෆෝමන්ස් එකක් වැඩි ලකුණු නොතිබුණා. මේ ටර්න් රවුන්ඩ් එකට ඔබ දකින්නේ මොකද්ද හේතුව එක් දින ජාත්‍යන්තර කණ්ඩායමේ? මම දකින්නේ විශේෂයෙන්ම පිතිකරුවන් හැම පිතිකරුවෙක්ම වගේ කරගෙන ආවා. මම හිතන්නේ ඒ ගත්ත රන් අවුට් එකෙන් මිලාන් මම හිතන්නේ ඒකෙන් තමයි ගේම් එක මුලින්ම චේන්ජ් වුනේ. මොකද එයාලගේ මේන් බැට්ස්මන් කෙනෙක් සෙට් බැටර් කෙනෙක් ඒකත් ජනිත්ගේ අගන උඩ පන්දුව මම හිතන්නේ ඒ දෙක තමයි ගේම් එක චේන්ජ් වෙන්න සහ අපේ පැත්තට ගේම් එක හැරෙන්න මූලිකම හේතු වුනේ. මේ තනතිල්ල ගැන පොඩ්ඩක් කතා කරා නම් සාමාන්‍යයෙන් මේක ප්‍රේමදාස තනතිල්ල වගේද වෙනසක් තිබුණාද මේකේ? නෑ අපි පහුගිය කාලෙම ක්‍රීඩා කරපු ආර් ප්‍රේමදාස තනතිරුව වගේම තමයි අපි දැනගත්ත අපි ඊට කලින් ඕස්ට්‍රේලියා සීරීස් එකෙත් ඉන්දියා සීරීස් එකෙත් අපි මුලින් පන්දුවට පහර දීලා අපි ලකුණු 240ක් 250ක් අපි කොහොම හරි බෝඩ් එකට දාගත්තොත් අපේ බෝලින් එක අපිට ගොඩක් විශ්වාසයි තරඟ ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඉතින් මම හිතන්නේ තනතිරුව වෙනදා වගේම ආර් ප්‍රේමදාස තනතිරුවක් තමයි දක්නට ලැබුණේ.